සරලව කිව්වොත් ගවර්න්මන්ට් හෙල්ත් සර්විස් එක සෙන්ට්‍රලයිස් කරලා තියෙන එක. නැත්නම් මධ්‍යගත පාලනයක් කරහා පාලනය වීමෙන් මේ ප්‍රශ්නවලට බලපෑමක් තියනවද නැද්ද කියන එක. එතකොට මම මුලින්ම අර රාජිත ඇමතුමාගේ හිටපු ඇමතුමාගේ ප්‍රකාශයට ඔබ අහපු අවසානයේ ප්‍රශ්නෙට උත්තරයක් දීලා පටන් ගන්න. මොකද බැලුවා මේක අපිට දැනගන්න පුළුවන් මේ වාර්තා කොහෙද තියෙන්නේ කියලා. ඇත්තටම මේ වෙනකොට කියන්නේ මේ රජය පත්වීමට පෙරම අන්තර්ජාලය තුළ මේ සියලුම දත්ත ඔබට මට පවා බලා ගන්න පුළුවන් මට්ටමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිස්ටම් එක හැදිලා තිබුණේ. අපිට දැන් ගියොත් පුළුවන් වෙබ්සයිට් එකට බලා ගන්න මොනවද හිඟ. මේක 100%ක් සාර්ථක සම්පූර්ණ නොවෙන්න පුළුවන්. මොකද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්ම තමයි ඒක පවත්වාගෙන යන්නේ. හැබැයි ඒ දත්තය සාමාන්‍ය වැසියෙක්ට උනත් ලබා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඊළඟට දැන් මේ හැමතිස්සෙම බෙහෙත් වල සැරින් සැරේ ප්‍රශ්න එනවා. දැන් රජයෙන් කියන්න හදනවා අපි ළඟදී ආවේ අපි දන්නේ නැහැ කලින් ප්‍රශ්න මොනවද කියලා. අපි දැන් ගියොත් වෙබ්සයිට් එකට 2020 ඉඳන් 2025 වෙනකන් මොන බෙහෙත් වලද ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ, මොන බෙහෙත්ද නවත්තලා තියෙන්නේ, නවත්තපු බෙහෙත් වලින් ආයි මොනවද ආපහු පටන් ගන්න පුළුවන් උනේ, මොන බෙහෙත්ද සම්පූර්ණයෙන්ම බ්ලැක් ලිස්ට් කරේ, මොන ටෙන්ඩර්ද සම්පූර්ණයෙන්ම අහෝසි කරේ, මේ සියලුම දත්ත ඕනම කෙනෙක්ට අමාත්‍යවරයාට නෙවෙයි, නැත්තම් අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයට නෙවෙයි, සාමාන්‍ය පුරවැසියෙක්ට උනත් අන්තර්ජාලය හරහා බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔව් මට මතක විදිහට නලින්ද යතිස් ඇමතුමා ප්‍රකාශයක් කළා. ඇත්තටම මේ විශේෂඥයෝ ඊළඟ හැම ඖෂධයක්ම අපිට දෙන්න බෑ කියලා වගේ ප්‍රකාශයකුත් කරලා තිබුණා. ඉතින් ඇත්තටම මෙන්න මේ තත්ත්වයත් එක්ක මොකද්ද ඔබ හිතන්නේ මේ ඖෂධ හිගේ මේ විදිහට ඇතිවීමට ආසන්න වශයෙන් බලපාපු හේතු මොනවද? ඕකෙදී ඇත්තටම කියන්නේ අපි මේ ප්‍රශ්නය අමතන්න නම් අපි යථාර්ථයට මුහුණ දෙන්න ඕන. ඒතකොට මේ හැමතැනම කියන්නේ දේශපාලඥයාගේ සිට නිලධාරිය දක්වා ඉන්නේ සාමාන්‍ය පුරවැසියෝ. සාමාන්‍ය පුරවැසියෝ මේගොල්ලෝ රහත් වෙච්ච අය නෙවෙයි. එතකොට පුද්ගලයෙක් වැරදි කරනවා කියන උපකල්පනය අපිට මානුෂ්‍ය ක්‍රමය තුල තියෙනවා. එතකොට අපිට මේක නවත්තන්න නම් අපි දැන් මෙතන ප්‍රතිපත්තිමය සම්පාදනයන් ගැන කතා කරනවා නම් මේකට තියෙන උත්තරේ තමයි සිස්ටම් එක වෙනස් කරන එක. කියන්නේ සිස්ටම් එක හදන්න ඕන. හැබැයි සිස්ටම් එක හදන එක තුල තව විකල්පයක් තියෙන්න ඕන. ඒකේ තීරණ ගන්න පුද්ගලයන්ට එක්තරා සීමාවන් ඇතුලේ තමයි ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය වෙන්නේ. තව දෙයක් තමයි අපි කියන මේ ඉහළ තනතුරු වල ඉන්න කට්ටිය තමන් පවසන දේ පිළිබඳ යම්කිසි වගවීමක් සහ වගකීමක් තියෙනවා. දැන් උදාහරණයකට අපි මේ ඖෂධ ප්‍රශ්න දැන් ඔන්ඩන් සෙට්‍රෝන් වල ඇතිවෙච්ච ප්‍රශ්නෙන් පස්සේ රජයේ ඉන්න ඉහළම නිලධාරීන් 3 දෙනෙක් DGHS සෞඛ්‍ය සේවයේ ඉන්න ඉහළම රජයේ නිලධාරියා සෞඛ්‍ය ලේකම් හැරුණකොට ඊළඟට SPC එකේ සභාපතිතුමා NRM එකේ සභාපතිතුමා ජනතාවගේ මුදලෙන් නඩත්තු වන තනතුරු 3ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා ජනතාවගේ මුදලින් නඩත්තු වන ආයතනයක් හරහා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා කියනවා සෞඛ්‍ය අමාත්‍යවරයාට මේ ඖෂධ සම්බන්ධයෙන් ගැටලුවට කිසිම වගකීමක් හෝ වගවීමක් නැහැ කියලා. හැබැයි මේ වෙනකොට උසාවියේ නඩුවක් යනවා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙක්ට විරුද්ධව ඖෂධ ගැටලුවක් සම්බන්ධයෙන්. ඊට අමතරව නලින්ද ජයතිස්ස ඇමතිතුමා මේ අමාත්‍ය ධූරයට පත් වුණාට පස්සේ එයාටම නම් කරපු ගැසට් එකක් තියෙනවා මිනිස්ටර්ගේ ගැසට් එකක් 24/12 ඇලගිරක් 8 මේක නිකුත් කරන්නේ 2024 නොවැම්බර් 25 වෙනිදා මේකේ පැහැදිලිවම එයාට අයිති රාජකාරීන් 58ක් ඒ ගැසට් එකේ තියෙනවා රජයෙන් කරපු නිල ගැසට් එකේ. ඒතකොට ඒකේ 22 ඉඳන් කරුණු 5ක් යටතේ තියෙන්නේ මේ ඖෂධ පිළිබඳ එයාට තියෙන වගකීම. එතකොට කොහොමද මේ රජයේ නිලධාරීන් ජනතාවට කියන්නේ සෞඛ්‍ය අමාත්‍යවර මේ ගැටලුවට වග කියන්න අවශ්‍ය නැහැ කියලා. ඊට අමතරව Manual of Management of Drugs කියලා ඒක තමයි නීත්‍යානුකූල මේ ඖෂධ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන සටහන් වෙන්නේ. මේකේ ඉහළම වගකීම දරන පුද්ගලයා තමයි සෞඛ්‍ය අමාත්‍යවරයා. එයාට යටින් තමයි DGHS ඉන්නේ. ඉතින් මෙන්න මේ වගේ මේ ඒක තමයි මගේ මේ වගවීම සහ වගකීම කියන එක. ඉහළ රජයේ නිලධාරීන්ට සහ දේශපාලකයන්ට. මේ දෙගොල්ලන්ටම මේක යම්කිසි ආකාරයකට ක්‍රියාත්මක වෙන තාක් වුණොත් පමණයි අපිට පුළුවන් වෙන්නේ එකක් සිස්ටම් එක හැදුවට නැත්තම් වැඩක් නැහැ. සිස්ටම් එක හැදෙන්න ඕන. හැබැයි සිස්ටම් එක තුල මේ අදාළ තනතුරු වගකීම සහ වගවීම කියන දේවල් වලට යොමු වෙන්න ඕන. ඒ වගේම යම්කිසි ආකාරයකට ජනතාවට පුළුවන් කමක් තියෙන්න ඕන. මේ වගේ වැරද්දක් සිද්ධ වුණාම ඒගොල්ලන්ට සාධාරණ ඒක යම්කිසි ආකාරයකට උසාවි ක්‍රියාමාර්ගයක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මානව අයිතිවාසිකම් යටතේ හරි ක්‍රමයක් වෙන්න පුළුවන්. මොකද අපේ ව්‍යවස්ථාවේ තියෙන තා ප්‍රශ්නයක් තමයි සෞඛ්‍ය කියන එක අඳුරගෙන තිබුණට මානව අයිතිවාසිකමක් කියලා. ඒක ඊට යටින් අන්තිමට මේ චැප්ටර් එකේ ක්ලූ එකක් දාලා තියෙනවා. මේක උසාවියකදී චැලෙන්ජ් කරන්න බෑ කියලා. ඒක නිසා සාමාන්‍ය ජනතාව ව්‍යවස්ථාවෙන් පිළිගන්නවා සෞඛ්‍ය කියන එක ප්‍රධාන අවශ්‍යතාවයක් කියලා. හැබැයි උසාවිය හරහා ක්‍රියාත්මක කරන්න නැත්නම් ඒ පිළිබඳ කටයුතු කරන්න නොහැකියාවක්
දැනට ජනතාවට තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් තමයි මේ ප්‍රශ්න විසඳන්න අවශ්‍ය නම් මේ ප්‍රතිපත්ති මට්ටමේදී එහෙමත් නැත්නම් සෞඛ්‍ය ප්‍රතිපත්ති නිර්මාණය කිරීමේදී අපි අවධානය යොමු කරන්න ඕන ප්‍රධාන කාරණා හැටියට මම දකින්නේ. දැන් ඔබ යෝජනා කරන්නේ දේශපාලන අධිකාරිය ඇතුළු නායක වගකීම් යුත්තන් තමන්ගේ වගකීම් ඉටු නොකිරීම මේ හිගේට බලපානවයි කියන එක. අනිවාර්යයෙන්ම මොකද මේ සියලුම දත්ත තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සතුව සියලුම දත්ත තියෙනවා. කවද්ද බෙහෙත් ඉවර වෙන්නේ මොනවද ඉවර වෙන බෙහෙත්. ඊළඟ සෞඛ්‍ය මැතිතුමා පැහැදිලිවම කියනවා මේ ප්‍රොසෙස් එකට මාස 6ක් අවුරුද්දක් ඇතුළත යනවා කියලා. ඊළඟට අපේ ක්‍රමවේදය තුල තියෙනවා හැම අවුරුද්දෙම සාමාන්‍යයෙන් අන්තිම ක්වාටර් එක එනකොට මේ ඊළඟ අවුරුද්ද ලිස්ට් එක හදලා සබ්මිට් කරන්න ඕන. මේ දේවල් හරියට වෙනව නම් කිසිම දවසක මේ ඖෂධ ගැටලුව එන්න විදියක් නැහැ. මේ ඖෂධ ගැටලුව නොඑන්නෙම මෙන්න මේ සරල දේවල්. ලොකු දේවල් නෙමෙයි අතර මේ සරල සාම්ප්‍රදායික ක්‍රියාමාර්ගයන් අනුගමනය නොකිරීම නිසා. ලංකාවේ ප්‍රශ්න වලින් ඔබට ගිය අර්බුදයක් මේකේ තියෙනවා කියන එක තමයි කියවෙන්නේ. ඉතින් මේ වගේ තත්ත්වයක් තුල අපි කොහොමද එකක් මේ ගෝලීය වශයෙන් එන අර්බුදය සහ රට තුල තියෙන අර්බුදයට මුහුණ දෙමින් අපි රට ඇතුලේ යහපත් ඖෂධ ප්‍රතිපත්තියක් ගොඩනගන්න කියන එක ඔබට අදහසක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. එතුමා කිව්වා එතුමා කොහොමද මේ මිල පාලනය කරයි කියලා. හැබැයි එතෙන්දී එතුමාට ඒ කියන්නේ එතුමා කරපු ක්‍රියාවලිය මට වෙනස් විදිහකට ඒක හයිලයිට් කරන්න කැමතියි. මොකද එතුමා කොහොමද කරේ SPC එක හරහා ඒගොල්ලන්ගේ ප්‍රයිස් එකට එයා ඩ්‍රග් එක දුන්නා. එයා එක්ස්ටර්නල් මාකට් එක ලොකුවට කන්ට්‍රෝල් කරන්න ගියේ නෑ. එතකොට කම්පිටිෂන් එක තමයි හැදුවේ. මොකද අර කිව්වාගේ විෂන් එකක් තියෙන්න ඕන. නිකන් ඔහේ කවුරු හරි කිව්ව පළියට මොනවා හරි එකක් කරලා ගැසට් එකක් ගැහුවට අර 3 wheel වල කෑලි ගලවන්න ගියා බස් වල කෑලි ගලවන්න ගියා වගේ ආපහු අකුල ගන්න තමයි වෙන්නේ. මුලින්ම විෂන් එකක් තියෙන්න ඕන. ඊළඟට මේ විෂන් එක මැච් වෙන්න ඕන, ගැලපෙන්න ඕන ලංකාවේ පවතින අර්ථ ක්‍රමයට. එතුමා වමේ වුණාට එතුමා මේ රට පාලනය කරද්දී රටේ තිබුණේ ඕපන් ඉකොනොමි එකක්. ඕපන් ඉකොනොමි එක අස්සට යා ඔබන්න ගියේ නැහැ අර වමේ සංකල්පේ 100%. ඒකට ගැලපෙන විදිහට ඒක වෙනස් කරලා ගත්තා. මොකද අපේ හැම දෙයක්ම ප්‍රායෝගික වෙන්න ඕන. විශේෂයෙන්ම පොලිසි මේකින් ලෙවල් එකට එනකොට. අපේ වර්තමාන ආණ්ඩුව මොකක්ද කරේ? එතුමා කාලේ ජෙනරික් නේම්ස් වල ඒ කියන්නේ නැත්තම් ඖෂධ නාමයට 350ට තමයි ගැසට් එක ගැහුවේ. මේගොල්ලෝ 350 550 කරා. දැන් ගැසට් එකක් ගහලා තිනවා බ්‍රෑන්ඩ් නේම්ස් වල ඉඳන් ප්‍රයිස් එක කන්ට්‍රෝල් කරන්න ගවර්න්මන්ට් සෙක්ටර් එකේ ප්‍රයිවට් සෙක්ටර් එකේ. මේක ප්‍රායෝගික නැහැ. මේකේ අවසාන ප්‍රතිඵලය මොකක්ද උනේ? ප්‍රධාන පෙළේ ඉහළ ප්‍රයිස් එකක් තියාගෙන ඉහළ ක්වොලිටි එකක් තියාගෙන සියලුම ඖෂධ සමාගම් දැන් ලංකාවෙන් එකින් එක යන්න පටන් ගන්න තියෙනවා. එතකොට යනකොට යන්නේ අර මිල වැඩි ඩ්‍රග් එක විතරක් නෙවෙයි. ඒ කම්පැනියෙන් හදන මිල අඩු ඩ්‍රග් එකත් ලංකාවට නැති වෙනවා. ඉතින් මෙන්න මේක තමයි අපි තේරුම් ගන්න ඕන දේ. අපි ඉස්සෙල්ලා විෂන් එක තේරුම් ගන්න ඕන. මේ රටේ දෙන කොයි වගේ අර්ථ ක්‍රමයක්ද නැත්නම් අපේ රටේ ඉකොනොමි එක මොකක්ද? මෙන්න මේකට බේස් කරලා තමයි අපි අපේ ඩ්‍රග් පොලිසි එක හදන්න ඕන. එහෙම නැත්නම් එහින් පිටින්ම ගැලපෙන්නේ නැති තනි සෞඛ්‍ය අමාත්‍යතුමාගේ ඔළුවේ විතරක් තියෙන නැත්නම් සෞඛ්‍ය අමාත්‍යතුමාට උපදෙස් දෙන පිරිසක විතරක් ඔළුවේ තියෙන ඩ්‍රග් පොලිසි එකක් ගෙනල්ලා ඉකොනොමි එක ගැලපෙන්නේ නැති අවස්ථාවකදී මේකට පටලවන්න හරියන්නේ නැහැ. එහෙම වුණොත් වෙන්නේ අපිට නැති වෙන එක. උදාහරණයක් ඇරෙට අපිට තුන් වේල මේ රටේ මිනිස්සුන්ට කන්න පුළුවන්කම තියෙන්න ඕන අවම මිලකට. හැබැයි එහෙම කියලා අපි සංගීතයක වහන්න යන්නේ නැහැනේ. ඒකට යන කට්ටියට ඒකට යන්න පුළුවන්කම තියෙනවා. මොකද ඒක තමයි අපේ ප්‍රතිපත්තිමය වශයෙන් අපේ යන ඉකොනොමි එක. ඉතින් ඒ වගේ ප්‍රැක්ටිකල් වෙනවන අපි ගේන පොලිසි එක. එතකොට දැන් ඔබ ඊළඟට කතා කරපු එක තමයි මේ ඉන්දියන් ෆාමකෝපියා එක. ඒකෙදිත් අපිට මේ විදිහට තමයි බලන්න වෙන්නේ. හැබැයි මේකේ මම දකින තව පැත්තක් තියෙනවා. ලෝකේ දැන් ගෝලීය වශයෙන් අපි ඊටාම පොඩි තැනක ඉන්නේ. ඒතර අපිට ගෝලීය අර්ථක්‍රම සහ ගෝලීය දේශපාලනය අමතක කරලා අපේ ප්‍රතිපත්ති හදන්න අපේ විෂන් එක හදන්න බෑ. දැන් මේ ලෝකේ ඉකොනොමික්ස් ගත්තම මේ අපි ඒ කියන්නේ GDP එකෙන් ගත්තොත් ඉන්දියාව 4. PPP වල ඒ කියන්නේ purchasing power එකෙන් ගත්තොත් ඉන්දියාව 3. එතකොට ඇමරිකාව චීන ඉන්දියාව තමයි මේ රටේ මේ ලෝකේ තුන්වෙනි ආර්ථිකය. අපිට කවදාවත් ඉන්දියාවත් එක්ක හැප්පිලා මේක යන්න බෑ. එතකොට දැන් මේක තමයි අතර වෙලා තියෙන්නේ. කියන්නේ අපි මේක ASCII හිර වෙනවා. අපිට යම්කිසි අවස්ථාවකදී යම්කිසි ආකාරයකට යටත් වීමක් වෙනවා. හැබැයි ඇයි අපිට දේශපාලන නායකත්වයක් ඇති වෙන්නේ අවශ්‍ය වෙන්නේ? දේශපාලකයා කියන එක්කනට පුළුවන් වෙන්න ඕන මෙන්න මේක තේරුම් අරගෙන උදාහරණයකට මෝදි තමන්ගේ ප්ලෑන් එක ගහනකොට ලංකාවේ ඉන්න ජනාධිපතියෙක් අනුර වෙන්න පුළුවන්, රනිල් වෙන්න පුළුවන්, නැත්නම් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. එයාට පුළුවන් වෙන්න ඕන එයාගේ සිදුරු අස්සෙන් රිංගලා තමන් එක ගහන්න. නැත්නම් අරය හදලා දෙන කිව්සුමට මෙතන අපේ NMR එකේ සභාපතිතුමා ගිය අප්‍රේල් 4 වෙනිදා ගිහිල්ලා අස්සම් 5 වෙනිදා ගිහිල්ලා අස්සම් කළා වගේ එහෙම ක්‍රමයක් හරියන්නේ නැහැ. දැන් රාජිත ඇමතුමා පැහැදිලි කරානේ මොකක්ද මේ වෙන්නේ යන්නේ කියලා. අප්‍රිකාවේ වෙන මාකට් එකට එන කම්පිටිෂන් එක තමයි. එතකොට ඒක තේරුම් ගන්න තරම් හැකියාවක් අපේ සෞඛ්‍ය ඇමතුමාට සහ අපේ දේශපාලන නායකත්වයට තියෙන්න ඕන. එතකොට ඒගොල්ලෝ මේ ගිවිසුම අස්සම් කරනකොට ඒගොල්ලෝ ගාව බෑකප් ප්ලෑන් එකක් තියෙන්න ඕන. මේක කොහොමද කරන්න කියලා. එතකොට ඉන්දියන් ෆාමකෝපියායකට බෙහෙත හදද්දී අපි මොනවා හරි විදියට ක්ලූ එකක් මේකට දාගන්න ඕන. අපිට පොඩි සිදුරක් හදාගන්න වෙනවා. යුරෝපියන් ෆාමකෝපියායකටත්
USA ෆාමකෝපියා එකටත් ගැලපෙන විදිහට අපේ කැමති ප්‍රොඩක්ට්ස් වලට හරි විතරක් හරි හදන්න පුළුවන් වෙන විදිහට. මෙන්න මේක කලින් දැකීමේ හැකියාව තමයි අපි දේශපාලන නායකත්වයෙන් බලාපොරොත්තු වෙන. ඒක තමයි විෂන් එකක් තියෙනවා කියන්නේ. අන්න ඒක තමයි ප්‍රතිපත්තියක් තියෙනවා කියලා කියන්නේ.